Hello guys! ඉතින් වීකෙන්ඩ් නිවාඩුවෙන් පස්සේ ආයෙත් ෆැකල්ටි එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මගේ නම හිමාෂි. මම third year medical student කෙනෙක්. මගේ කැම්පස් එක තමයි ඊස්ටර්න් යුනිවර්සිටි එක. ඉතින් නිවාඩුවෙන් පස්සේ අපිට පටන් ගන්න තියෙන්නේ අලුත්ම අපොයින්ට්මන්ට් එකක්. ඒ තමයි රේඩියොලොජි අපොයින්ට්මන්ට් එක. රේඩියොලොජි අපොයින්ට්මන්ට් එක මයිනර් අපොයින්ට්මන්ට් එකක්. ඒ කියන්නේ අපිට වීක්ස් 2යි මේක තියෙන්නේ. එතකොට මම කලින් වීඩියෝස් වලත් දැම්මා ඔප්තැල්මොලොජි ඒ වගේ තව එක ඒවා තියෙනවා. ඒවා මයිනර් අපොයින්ට්මන්ට්ස්. ඒවා තියෙන්නේ අපිට සති 2යි. එතකොට සමහර දවස් වලට අපිට තියෙනවා මේජර් අපොයින්ට්මන්ට්ස්. ඒවා සති 4ක් වගේ කාලයක් තියෙනවා. එතකොට මේජර් අපොයින්ට්මන්ට්ස් විදිහට අපිට තියෙන්නේ මෙඩිසින්, සර්ජරි, පීඩියට්‍රික් සහ ජින් ඇන්ඩ් ඔබ්ස්. ඉතින් ඒ වගේ වීඩියෝස් මම ඔයාලට තුල ඉස්සරහට අරගෙන එන්න. ඉතින් එතකම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අද තමයි අපොයින්ට්මන්ට් එකේ පළවෙනි දවස. ඔයාලට පේනවා ඇති අහස මාරම ලස්සනයි. ඉතින් මේ තමයි හැමදාම මගේ morning view එක. හොස්පිටල් එකේ අපි 8:00 වගේ වෙද්දි ඉන්න ඕනේ. ඉතින් එන්න එහෙනම් මාත් එක්ක යමු. මේ තියෙන්නේ අපි හොස්පිටල් යන බස් එක. මේ තියෙන්නේ අපේ යුනියක. ෆැකල්ටි එකේ වීඩියෝ එකක් මම ඔයාලට වෙනම දවසක අරන් එන්නම්. මේ තියෙන ලැගුන් එක අපි හොස්පිටල් එකට යන පාර එහා පැත්තෙම තමයි මේක තියෙන්නේ. ඉතින් උදේට මේ තියෙන view එකට නම් මම ගොඩාක් ආසයි. මොකද හරිම ලස්සනයි. ඉතින් හොස්පිටල් එකට යනකම වගේ අපිට ලැගුන් එක පේනවා. ඉතින් ස්ටුඩන්ට් රූම් එකෙන් බෑග්ස් උත් තියලා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන තමයි අපි යන්නේ. මේ අපොයින්ට්මන්ට් එකේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ ස්කෑන් ගැන. ඒ කියන්නේ CT ස්කෑන්, MRI, X-ray වගේ ස්කෑන් ගැන. ඉතින් පළවෙනි දවසේ අපි ආවේ IR යුනිට් එකට. ඉතින් මේ ඉන්නේ මං. නබ ටිකක් කලින් ඇවිල්ලා හිටියේ. තාම අනිත් අය කවුරුත් ඇවිල්ලා නැහැ. ළඟදී අපිට එක්සෑම් එකකුත් තියෙන නිසා අනිත් අය එනකන් පොඩ්ඩක් පාඩම් කරන ගමන් තමයි හිටියේ. කොහොම හරි අපේ ගෲප් එකේ ඔක්කොම වගේ ආවා. හැබැයි සර් එනකන් අපි හැමෝම වගේ අය වීඩියෝස් බලලා තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ අද අපිට උගන්වුවේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ගැන. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේදී භාවිතා කරන්නේ ශබ්ද තරංග. ඒ හින්දා මේක ගොඩක් ආරක්ෂිතයි. මේ තියෙන්නේ එතකොට ඒ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කරන්න පාවිච්චි කරන මැෂින් එක. ඉතින් මේක ගොඩක් ආරක්ෂිත හින්දා ප්‍රෙග්නන්ට් අම්මලාගේ ස්කෑන් කරන්නත් මේක පාවිච්චි කරනවා. ඊට අමතරව අක්මාව, වකුගඩු, පිත්තාශය වගේ ඕගන්ස් බලන්නත් අපි මෙන්න මේ මැෂින් එක යූස් කරනවා. එතකොට මේ ඉන්නේ අපේ ගෲප් එකේ කට්ටිය. කොහොම හරි ඉතින් ඔක්කොම වැඩ ඉවර වෙලා ආපහු ෆැකල්ටි එකට යන්න ඕනේ ලෙක්චර්ස් වලට. අද ලන්ච් එක ගත්තේ මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන්. ඉතින් අද අපි ලන්ච් එකට කන්න ගත්තේ බිරියානි එකක්. ඒකේ කෑම හරිම රසයි. අද හවස අපිට තිබ්බේ ඉතින් පොඩි ගෲප් වර්ක්ස් වගේ. ඉතින් ඒකත් ඉවර වෙලා ආපහු ඉතින් හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. මේ විදිහට ඉතින් අපිට හැමදාම උදේට ක්ලිනිකල්ස් තියෙනවා, හවසට 4:00 වෙනකන් ලෙක්චර්ස් තියෙනවා. ඊට අමතරව සැටර්ඩේ අපිට ක්ලිනිකල්ස් විතරක් තියෙනවා. ඉතින් ආවට පස්සේ පොෂ් එකක් දාලා පොඩ්ඩක් රෙස්ට් එකක් අරගෙන ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා. මොකද එක්සෑම් ළඟ නිසා. ඊළඟ වීඩියෝ එකෙන් අපි රේඩියොලොජි අපොයින්ට්මන්ට් එකේදී ඉගෙන ගත්ත අනිත් ස්කෑන් ගැන ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න.
බයි බයි.